යෝනිසෝ මනසිකාරෝ කියන මේ උතුම් දහම් පදයේ ගැනෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමාගේ හිත නිරන්තරයෙන්ම කුසල් සිත් බවට පමුණවා ගන්නවා. කුසල් සිත් බවට පමුණවා ගැනීම සඳහා සිතට අනදීල අදිෂ්ඨාන කරගෙන තියෙනවා මට ලැබෙන සෑම අරමුණකදීම මම මගේ හිත පිරිසුදු වෙන කුසල් සිතින් වාසය කරන්නෙමි කියලා. ඇහැට යමක් දැක්කා, කනට යමක් ඇහුණත්, ගඳ සුවඳක් දැනුණත්, දිවට රස නීරස දැනුණත්, කයට සැප හෝ දුක් හෝ ස්පර්ශ දැනුණත්, හිතට යම් අරමුණක් ආවත් හැම දෙයකින්ම තමාගේ සිත කුසල් සිත් බවට පමුණවා ගන්නට පුරුදු කර ගන්නවා. මේක තියෙන යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ කියන්නේ හැම දෙයකම මුල ගැන කල්පනා කරනවා. නුවණින් කල්පනා කරනවා. යෝනිසෝ අයෝනිසෝ කියන මේ වචන දෙක කාටත් නිතර අහන්න ලැබෙන වචන දෙකක්. අයෝනිසෝ කියන්නේ නුවණින් තොරව යම් දේවල් ගැන හිතනවා. යෝනිසෝ කියන්නේ නුවණින් යුතුව තමාට ලැබෙන අරමුණකදී කුසල් සිත් පහළ කර ගන්නවා. ඒක හිතට පුරුදු වුණාන් පස්සේ අපේ సంతානයේ ජවන් වීති කියලා වීති සිද්ධ වෙනවානේ කුසල් හෝ අකුසල්. ඒ ජවන් වීති වලට හරවන දොරටුවදී නිතරම හරවන්නේ කුසල චිත්ත වීතියකටමයි. නිදසුනක් වශයෙන් අපි ගනිමු යම් කිසි ලස්සන මල් ගහක් දැක්කා කියලා. කොහොම ලස්සන මල් ගහක් දැක්කා. බොහෝ දිනක් අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට හිතන්නේ හරියම ලස්සනයි මල් ගහ. බොහොම ලස්සනයි මල් ගහ. මාත් මෙහෙම එකක් හිතුවා ගන්න ඕන. අන්න ආසාවක් හිතුණා නේද? එතකොට අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියනකොට දැන් යම් කෙනෙක් හිතනවා මේ අනුන්ගේ මල් ගහක් දැකලා ලස්සන මල් ගහක් ඕක පණුව කාපු ආවේ. ඕක කුණු වෙච්ච ආවේ. අන්න අයෝනිසෝ මනසිකාරය. එතන ඊර්ෂ්‍යා සහගත දේශමූල අකුසල් සිත් පහළ වුණා. මේ අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ තියෙන අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඥානවන්තයා නුවණට අනුව කල්පනා කරනවා. අනුන්ගේ මිදුලක මල් ගහක් හරි කොතන අයිතිකාරයෙන් නැති වැටක කැලෑවක මල් ගහක් හරි දැක්කනම් සාදු තුන් ලෝකයේම අපේ තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, ධම්මචක්ක මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය අවස්ථාවන්හිදී අහසෙත් පොළවෙත් ජලයෙත් දසදහසක් වල එකම මල් ආසනයක් වැනි බාටපත් වුණා නේද? එවාගෙම කයින් වචනින් සිතිනුත් අති පරිසුද්ධ සංතාන ඇති ඒ උත්තරීතර ගුණ සම්පන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මල් ගහේ සුවඳින් වර්ණයෙන් යුතු මේ මල් රාශින් පූජා වේවා හිතෙනවා. කෙලින්ම යෝනිසෝ මනසිකාරය. ඊට වඩා ගැඹුරින් හිතනවා මේ මල ස්වල්ප වේලාවකින් සමාට අද දවසේම නැත්නම් හෙට නැත්නම් දවස් කිහිපයක් ඇතුළතදී මේ මල පර වෙනවා. මේ මල පර වෙනවා. මේ ලස්සන නැති වෙනවා. මේ වර්ණ සංඨාන නැති වෙනවා. මේ සුවඳ නැති වෙනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. මේක අනිත්‍යයි. මේ නැතිවීම නිසා මේ මලේම තියෙන පෙළෙන ස්වභාවයක්. මේක දුක්ඛයි. කෙනෙකුගේ අයිතියක් නැහැ. එවාගෙම අසාර නිස්සාරයි. නිසා අනත්තයි. එවාගෙම නිත්‍ය සුභ සුඛ ආදී ස්වභාවයක් නැති බැවින් පිළිකුල් බැවි අසුභයි. අන්න ගැඹුරට නුවණ හැසිරෙව්ව යෝනිසෝ මනසිකාරය. තවත් දුරට මේ මල් ගහ දැකලම සමහර විට Tamanට සසරදී විදර්ශනාව පුරුදු කරගෙන තිබුණා නම් ඒ මල් ගහම අරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්. විපස්සනා වඩන්න පුළුවන්. මාර්ගඵල ලබන්න පුළුවන්. ඈත අතීතයේ පద్මාවතී බිසවුන් වහන්සේගේ කුමාරවරු 500ක් දෙනා පොකුණේ මඟුල් පොකුණේ පැම්පහස් වෙනකොට වාස 7 8 10 12 ළමයි මේ මල් පිපිලා තියෙනවා දැකලා නිලුම් මල් මානෙල් මල් ඒවා අනිත්‍යත්වයේ මෙනෙහි කරලා පසේ බුදු වුණා එක වරටම කියලා අහලා ඇති නේද? ඒ මොකද අර යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළ හැටි. කෙනෙක් අපට බනිනවා දොඩනවා. ඉතින් බොහෝ සෙයින් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ කෙලින්ම හිතේ අමනාපයක්, ද්වේෂයක්, පටිඝයක් ඇති වෙනවා, ව්‍යාපාදයක් ඇති වෙනවා. නමුත් ඥානවන්තව හිත පුරුදු කරන කෙනා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා මේ බණින කෙනා මගේ පෙර ජාතියේ අම්මා, මගේ තාත්තා, මගේ අයියා, මගේ ලොකු තාත්තා, ලොකු අම්මා. අද ඉතින් මෙහෙම බැන්නට අනේ මට කොච්චර ආදර කරන්නේ නැද්ද?
ඔය බණින එක්කෙනා මටම අම්මා වෙලා මටම පෙවූ කිරි සතරමා සාගරයේ ජලයට වැඩි නේද? ඔහො යවැනි කෙනෙක් අද මෙහෙම බණින් තරන්න අපුරුනේ මගේම විපාක වාරයක්. මං සසරදී අම්මට බැනලා තියෙනවා, තාත්තට බැනලා තියෙනවා. වැඩිහිටියන්ගේ සිල් තුන්න ගුණෝතුන්න මං බැනලා දොරලා තියෙනවා. ඒක විපාක මට මේ ආවා. නේ මට වාගේ මේ බයින එක්කෙනාට මේ විපාකයක් නොවේවා. මේ තැනත්තා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, නිවන් දකීවා කියලා හිත පිරිසිදු කරගන්නවා. එතකොට යෝනිසෝ මනසිකාරේ. තවත් දුරට ගැඹුරට හිතෙනවා. දැන් මේ බණින එක්කෙනා බණින වේලාවේ ඔහුගේ චිත්ත ඡායශක ධර්ම ඒ තැනම ඇතිව නැති වෙනා යනවා, අනිත්‍යයි. ඒ ඇති වෙන නැතිර නාම රූප පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා නිසා ආසාර නිසාර නිසා නැත්තයි පිළිකුල් බැවින් අසුභයි. අන්න ගැඹුරට හිතුවා. ඊළාට මම මේ අහන මගේ දේශවන මේ අරමුණු ගන්න චිත්ත සංතානයේ මේ නාම රූප. මේ නාම රූප ශණයක් පාසාම ඒ තැනම ඇතිව නැතුව යනවා, අනිත්‍යයි. ඇතිවීමින් නැතිවීම පෙළෙන දුකයි. කැමැතිසේ නොපැවති යනවා, අනත්තයි පිළිකුල් බැවින් අසුභයි. අන්න ගැඹුරටම යෝනිසෝ මනසකාරී හිතුව හැටි. ඉතින් හැම වෙලාවෙම තමන්ගේ හිත පිරිසිදුයිනේ. කොච්චර බැන්නක්, කොච්චර අලාභයක් වුණත්, කොච්චර අපහාසයක් වුණත්, කොච්චර අගෞරවයක් වුණත් තමන්ගේ හිත පිරිසිදු කරගත්ත ඥානවන්තකම නිසා මේක තමයි යෝනිසෝ මනසකාරය. මේ වාගේ දොරටු හයක් ලැබෙන සෑම අරමුණකදීම සම්මුති වශයෙන් එක්ක මෛත්‍රිය, එක්ක බුදු ගුණ, ඒ වගේ දෙයක්. පරමාර්ථ වශයෙන් ත්‍රිලක්ෂණය, විපස්සනාව. මෙන්න මේ ක්‍රමයට හිත පුරුදු කර ගැනීමට කියනවා යෝනිසෝ මනසිකාරෝ. දැන් එතකොට සත්පුරුෂ ශාස්ත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි පෙළ ගැහුණු පුණ්‍යවන්තයා ඥානවන්තයෙක්. හැබැයිම ඥානවන්තයෙක්. හැබැයිම යෝගීවරයෙක්. හැබැයිම නිවන් මඟ පිය නගන්නෙක්. ඕ ගමන් කරන්නේ කොහෙදද? ධම්මානුධම්ම පටිපatti. මෙන්න මේ ධර්මයේ තමයි දැන් ගමන් කරන්නේ. ධම්මානුධම්ම පටිපatti කියන්නේ කුමක්ද? ධම්ම කියන්නේ නවලෝතුරා ධර්මය. සතර මඟ සතර ඵල නිවන. මේ නවලෝතුරා ධර්මයට අනුව පවත්න අනුව ගමන් කරන මාර්ගයට කියනවා ධම්ම අනුධම්ම කියලා. ධම්ම අනුධම්ම. ධර්මයට අනුව පවත්න ධර්මයේ තමයි බෝධිපාක්ෂික ධර්ම 37. සීලය, සමාධිය, ප්‍රඥාව මේ තුනේ ඔය ඔක්කොම තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියනකොට බෝධිපාක්ෂික ධර්ම 37ම ඔතන තියෙනවා. මේ 37ක බෝධිපාක්ෂික ධර්මයන් තමයි මෙතන ධම්ම අනුධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම අනුධම්ම කියන මේ ගුණාංගය අපි අනුගමනය කරනවා, අපි පිය නගනවා, නැත්නම් තුන් දොරෙන් හැසිරෙනවා. තුන් දොරෙන් හැසිරෙනවා. සීලය පුරන්න ධම්මානුධම්ම පටිපatti. ඒ වගේම සමත භාවනා වඩන්න ධම්මානුධම්ම පටිපatti. විපස්සනා ඥාන වඩන්න ධම්මානුධම්ම පටිපatti. මේ ධම්මානුධම්ම පටිපatti වඩන්න අපි කොහොමද මේ පීවරෙන් පීර ඉදිරියට යන්නේ? අභේ දිසාව නම් වූ අමා මහ නිවන් දෙසටයි. ඒ අභේ දිසාව කියන නිවනට යන දොරටු හතරයි තියෙන්නේ. සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා. ওই අවස්ථාව තමයි මේ දැන් අපි සමීප කරගෙන යන්නේ. කල්ප ගණන්, කල්ප 100 ගණන්, කල්ප 1000 ගණන්, කල්ප අසංඛ ගණන් තිස්සේ මෙහෙම පියනගල තමයි යන් දාසක අපි මේ උතුම් නිවන් දොරටපත් වෙන්නේ. මෙන්න මේක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වීමට නම්, සකදාගාමී වීමට නම්, අනාගාමී වීමට නම්, අරිහත්ත්වේ සාක්ෂාත් කරගනු පිණිස නම් කල්යාණ මිත්‍රාශ්‍රය කළ යුතුයි. නිකං කල්යාණ මිත්‍රාශ්‍රය නෙමෙයි, නිවනට උපකාරී වෙන අනුශාසනා කරන කල්යාණ මිත්‍ර සම්පත්තිය. එවැගේම සද්ධර්මයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සුපරිසුද්ධ වූ නිර්වාණගාමිනී ධර්මය අපි ශ්‍රවණය කරලා හිතේ දරා ගන්නවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය අනුගමනය කරනවා.